මගේ නම එරන් කෞශල්‍ය. මම මාකටිං එක්සෙක්ටිව් විදිහට තමයි වැඩ කරන්නේ. මම කරන්නේ ක්ලයන්ට් කෙනෙක් ඔන්බෝඩ් කරනවා. එතකොට ක්ලයන්ට්ව ඔන්බෝඩ් කරාම ඒ ක්ලයන්ට් කොහොමද මේ සිස්ටම් එක යූස් කරන්න ඕන විදිහ ඉඳන් ගයිඩ්ලයින් එකේ ඉඳන් හැමදේම යාට ඒ කියන්නේ අපේ සිස්ටම් එක තුල කියනවා. කියලා යාට කොහොමද ඒක පාවිච්චි කරන්නේ හැමදේම අපි සිස්ටම් ගයිඩ්ලයින් එක කර දානවා. ක්ලයන්ට් එකක් ඔන්බෝඩ් කරද්දී ක්ලයන්ට් ලින්ක් එකක් යවන ඉස්සෙල්ලාම රෙජිස්ටර් වෙන්නේ. ඒ ලින්ක් එකෙන් තමයි ක්ලයන්ට් හැම විස්තරයක්ම දාලා ඒ ෆෝම් එක සබ්මිට් කරනවා. ඒකට අපි සිස්ටම් එකෙන් තමයි හැමදේම ගන්න තියෙන්නේ. මොකද අපි ක්ලයන්ට් ගෙන් අයින් මැනුවලි ගන්න ඕනේ නැහැ ඩීටේල්ස්. ඒකට මේ සිස්ටම් එකේ ක්ලයන්ට් අප්ඩේට් කරලා තියෙන සිස්ටම් එකේ තියෙන ඒ ඩීටේල්ස් අනුව තමයි අපි අපේ ඉතුරු ප්‍රොසෙස් කරලා account එක ඇක්ටිව් කරලා දෙන්නේ. අපේ හැම දෙයක්ම යන්නේ සිස්ටම් එකෙන්. අපි account එක ක්‍රියේට් කරන එකේ ඉඳන් يعني account එක ඇක්ටිව් කරගන්න මේ process එක වෙනකම් යන්නේ සිස්ටම් එකේ. ඒකට එයාගේ ප්‍රොෆයිල් එකක් අප්ඩේට් කරන්නම සිස්ටම් through තමයි යන්න තියෙන්නේ. මැනුවලි ඇවිල්ලා අපිට කියලා ඒක කරන්න ඕනේ නැහැ. එයා ඒක ප්‍රොෆයිල් අප්ඩේට් එක උනත් සිස්ටම් එකෙන් ගිහිල්ලා අප්ඩේට් එක දෙන්න තියෙනවා. අප්ඩේට් එක දුන්නම ඒක අප්ඩේට් වෙනවා. දැන් ක්‍රේඩ් කාඩ් එක උනත් එයාට පෙන්නනවා. يعني ක්ලයන්ට් පෝටල් එකේ පෙන්නනවා. එතකොට මට කියන්න ඒ කියන්නේ ඒක එයාට පහසුයි කියලා තේරෙන්නේ. يعني මැනුවලි එයාට ක්‍රේඩ් එක උනත් ඉෂුස් එනවානේ. එතකොට දැන් ක්‍රේඩ් එක අපි සිස්ටම් through දැම්මම කිසිම ඉෂුව එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි මිස්ටේක් එකක් වුණත් එන්නේ නැහැ. ඒක අපි සිස්ටම් එකේ දාන්න තියෙන. එතකොට ක්ලයන්ට් එක ලොකු දෙයක්